සනත් මහත්තයා මගේ ඇස් පනාපිට කරපු දේවල් මට හිතාගන්න බැහැ. මට වෙච්ච අසාධාරණේ අද මුළු ලංකාවම දැනගන්න ඕනේ. වැඩ කාරකම්වලට ගිය අපිටත් කියලා ආත්ම ගෞරවයක් තියෙනවානේ. එවෙලේ ඒ ෂොට් එක සනත් මහත්තයට වැදුනා නම් වෙන දේ මට හිතාගන්න බැහැ. සනත් සහ ජානකීගේ විවාහයේ දෙදරා යනවත් සමග කලක් සේවය කරපු මෙහෙකාරියට සිදුවුණු අපරාධයක් ගැන ඇය මෙලෙස සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා. උපුටා ගැනීමක්. මට ලොකු අසාධාරණයක් සිද්ධ වෙච්ච නිසායි අද මම මේක කියන්න තීරණය කළේ. සනත් මහත්තයාගේ ගෙදර මං වැඩ කළේ දැන් අවුරුදු 6ක් තිස්සේ ඉඳලා. ජානකී මිස්මාව රස්සාවෙන් දොට්ට දැම්මේ මේ හැම දෙයක්ම මම හෙලි කරයි කියලා තියෙන බයට වෙන්න ඇති. වැඩ කාරකම් කළත් අපිටත් කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. ඉතින් නැත්ත මොකක්ද කියලා අද මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ. සනත් මහත්තයා ගිය ටිකේ පිස්සුවෙන් වගේ හැසිරෙනවා මම කවදාවත් දැකලා නැහැ. කොටින්ම කිව්වොත් සනත් මහත්තයාට හදලා දුන්න කෑම වේලක්වත් කන්නේ නැතුව බඩගින්නේ දවස් ගණන් ලෙඩ වෙලා කාමරේ ඇතුළට වෙලා එළියටවත් බහින්නේ නැතුව ඉඳද්දි ඔය ජානකී මිස් නෙමෙයි සනත් මහත්තයාට වතුරු වීදුරුවක්වත් ගිහිල්ලා දුන්නේ. පුළුවන් තරම් සනත් මහත්තයාට උදේ ඉඳන් හවස් වෙනකම්ම කුණුහරුපෙන් බනින ඒව තමයි ඒ ඇතුලේ ඉන්න අපිට අහන්න ලැබුණේ. ඒක ඒ වටපිටාවේ මිනිස්සුත් දන්නවා. වයස නොබලා සමහරක් දවස්වලට සනත් මහත්තයාට අතේ තියෙන රිමෝට් වලින් පවා ජානකී නෝන ගහනවා. සනත් මහත්තයාට ඒ වගේ ගහන්න ගිය වෙලාවකදී තමයි මමයි අනිත් නැන්දයි මැද්දට පැනලා බේරන්න ගිහින් මටත් කෑ ගහලා ජානකී නෝනා මාවත් රස්සාවෙන් දොට්ට දැම්මේ. සනත් මහත්තයා මේ දේවල් ගැන හරිම කනගාටුවෙන් තමයි ජීවත් වුණේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ එතුමාට පිහිට වෙන්න මානසිකව හරි. උපුටා ගැනීම අවසන්.